හෙලෝ එවරිවන්. ඔන්න ඉතින් අදත් ඔයාලව චෙෆ් ලයිෆ් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි බලමු රසම රස නෙස්කැෆේ පුඩින් එකක් හරිම ලේසියෙන් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේක හරිම රසයි, මාරම ලේසියි හදන්න. ඔයාලට ඉතින් ගෙදරට අමුත් එක්කෙනෙකුට ස්පෙෂල් දවසකට ඒ වගේම ඉතින් ගෙදර අයට කන්න මේ පුඩින් එක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතාවක් නැතුව බලමු කොහොමද මේ පුඩින් එක හදාගන්නේ කියලා. ඉතින් අපිට මේ පුඩින් එක හදන්න ඕන වෙනවා නෙස්කැෆේ. ඒ වගේම අපිට ඕන වෙනවා ජෙලටින්. ඒ වගේම තමයි අපිට උණු වතුර ඕන වෙනවා. හරි, ඉස්සෙල්ලාම අපි උණු වතුර වල නෙස්කැෆේ ටික දාලා හොඳට දිය කරගන්න ඕනේ. දැන් අපි ජෙලටින් ටිකක් දාලා හොඳට මික්ස් කරගමු. ලුණු චුට්ටක් එකතු කරගන්න. පින්ච් එකක් වගේ එකතු කරගත්තාම හොඳටම ඇති. හරි, ඊළඟට අපි සීනි එකතු කරගමු. සීනි ටිකත් එකතු කරලා අපි දාගත්තු ඉන්ග්‍රීඩියන්ට්ස් සේරම හොඳටම මික්ස් කරගන්න ඕනේ. හරි, දැන් අපි මේ හදාගත්තු මික්ස් එක හොඳට සෙට් වෙනකන් අපි පැය 2ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. හරි, මේ තියෙන පැය 2කට විතර පස්සේ අපේ පුඩින් එක ඔයාලට පේන විදිහ. ඉතින් දැන් මේ විදිහට අපි බෝල් එකකින් පුඩින් එක ගලවලා මේ විදිහට කෑලි වලට කපා ගන්න ඕනේ. එතකොට අපිට බ්ලෙන්ඩ් එකට දාගන්න ලේසි. ඒකයි මම මේ විදිහට කපා ගන්නෙ. දැන් මේ විදිහට බ්ලෙන්ඩ් එකට දාගන්න. ඊට පස්සේ අපි මේකට යෝගට් එකතු කරගන්නවා. එතකොට මේ පුඩින් එකේ රස තවත් වැඩි වෙනවා. ඔයාලත් යෝගට් දාගන්න. ඊට පස්සේ හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ අපි මේක. හොඳ ක්‍රීමි පේස්ට් එකක් වගේ වෙනකම් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. පේනවා නේද? ඔයාලට හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ දැන් මේක. මේ පදම තමයි තියෙන්න ඕනේ මේ පුඩින් එකේ. ගොඩාක් තියාරු නෑ, ගොඩක් ඝනකමුත් නෑ. ඊට පස්සේ ඔයාලා කැමති විදිහේ ට්‍රේ එකක් අරගෙන ඔයිල් ටිකක් ගාලා ඉවර වෙලා අපි හදාගත්තු පුඩින් මික්ස් එක මේකට දාගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති දෙයක් ටොපින්ස් එකට පාවිච්චි කරන්න. ඉතින් අද අපි පාවිච්චි කරන්නේ චොක්ලට් ටික. ඉතින් ඔයාලට මේක අනිවාර්ය නෑ, කැමති නම් දාගන්න පුළුවන්. ඒතර පුඩින් එක ලස්සන වගේම තවත් රස වෙනවා. ඉතින් මේ විදිහට චොක්ලට් ටික උඩින් දාගන්නවා. දාලා හොඳට සෙට් වෙනකම් ෆ්‍රිජ් එකේ අපි මේක තියන්න ඕනේ. හරි, මේ තියෙන අපේ ෆයිනල් අවුට්පුට් එක. ඉතින් මේ පුඩින් එක හරිම රසයි. ඒ වගේම හදාගන්නත් හරිම ලේසි. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට හදලා ඉවර වෙලා ලස්සනට ඔයගොල්ලන්ට කපාගෙන සර්ව් කරන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි අද අපි නෙස්කැෆේ පුඩින් එක හදාගත්තේ. ඉතින් මේක හරිම ලේසි වගේම හරිම රස පුඩින් එකක්. ඉතින් ඔයාලට try කරලා බලන්න පුළුවන්.
ඉතින් ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි subscribe කරලා channel එකත් එක්කත් එකතු වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.